2025 වර්ෂයේ උසස් පෙළ ලියන ඔබ සැම අමතන මම නීතිඥ ශම්මික වික්‍රමසිංහ. එහෙනම් සිසු දරුවනි හොඳින් තේරුම් ගන්න මේ නොමිලේ කරන වැඩමුළුවක් පිළිබඳව කරන දැනුම් දීමයි. ඔබ කුමන විෂය ධාරාවකින් උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටියත් සාමාන්‍ය පොදු පරීක්ෂණය common general test එකට ලකුණු 30ක් අවම වශයෙන් ලබා නොගතහොත් ඔබට විශ්වවිද්‍යාල වරම් අහිමි වී යා හැකියි. එබැවින් මෙම නොමිලේ පවත්වන සම්මන්ත්‍රණය මග හැර ගැනීම නොකල යුතු කාරණයක් හැටියට අවධාරණය කරන්න කැමතියි. දයාබර සිසු දරුවනි අපි කැමති වුණත් අකමැති වුණත් යථාර්ථය මෙන්න මේකයි. විශාල සිසුන් පිරිසක් උසස් පෙළ වැඩතුන හොඳින් සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා ඉසෙඩ් ලකුණු සම්පූර්ණ කළත් පොදු පරීක්ෂණය සඳහා ලකුණු 30ක් නොමැතිකමින් නැවත වතාවක් පොදු පරීක්ෂණයට පෙනී සිටීමට සිදු වෙනවා. විශ්වවිද්‍යාලයට ඇතුළු වීම අවුරුද්දක් පමණ ප්‍රමාදයට ලක් වෙනවා. නීතිඥවරයෙකු ලෙසත් නීති ප්‍රවේශයට උගන්වන ගුරුවරයෙකු ලෙසත් මම ගොඩක් වෙලාවට උසස් පෙළට උගන්වන ගුරුවරුත් එක්ක සාකච්ඡා කරනකොට ඔවුනුත් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ පන්තිවලත් සමහර ළමයින්ට මෙම ලකුණු 30 සීමාව අභිබවා යාමට නොහැකි වීම නිසා විශ්වවිද්‍යාල වරම් වසරක් ප්‍රමාද වෙන බවයි. එබැවින් මේ නොමිලේ පවත්වන්නා වූ සම්මන්ත්‍රණය නොවැම්බර් 1 වෙනිදා සෙනසුරාදා හවස 7ට Zoom ඔස්සේ ඔබට ගෙන එනවා. එයට සම්බන්ධ වීමට ඔබ පහත WhatsApp බටන් එක ක්ලික් කරන්න. උඩ caption එකේ සහ පහත comment වල ඇති WhatsApp channel එක follow කරලා bell icon එක ඔබලා ඊට පහළින් තියෙන Google form එකත් fill කරන්න කියලා කාරුණිකව ඉල්ලීමක් කරනවා. SW Law Education Center හැටියටත් නීතිඥ ශම්මික වික්‍රමසිංහ හැටියටත් මම ඔබට ආරාධනා කරනවා නොවැම්බර් 1 වෙනිදා මේ නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සම්බන්ධ වීම උදෙසා අදාළ මූලික ක්‍රියාමාර්ග අරගන්නා ලෙසට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පවත්වන්නට නියමිත මේ සම්මන්ත්‍රණය ගැන අද කතා කරනකොට මුලින්ම මම දැනගන්න කැමති මේ සම්මන්ත්‍රණය සඳහා යම් මුදලක් අය කරනවද කියන කාරණය. කිසිදු අය කිරීමක් නැහැ. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. මෙම සම්මන්ත්‍රණය සඳහා අවශ්‍ය වන නිබන්ධන සහ Zoom link සියල්ල WhatsApp channel වෙත යොමු කරනවා. එබැවින් WhatsApp channel එක follow කරලා bell icon එක ඔබලා තියාගන්න. ඔබගේ WhatsApp වල updates නැමැති ස්ථානයේ මෙම channel එක පෙන්눔 කෙරෙයි. පොදු පරීක්ෂණ අත්වැල 2025 A level ලෙසට. ඒ වගේම මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන ක්‍රමවේදය, ඒ වගේම දිනේ වේලාව මේ ගැනත් අපි මතක් කරමු. මෙම සම්මන්ත්‍රණය නොවැම්බර් 1 වෙනිදා සෙනසුරාදා රාත්‍රී 7 සිට පැය 3ක පමණ කාලයක් පැවැත්වෙනවා. උසස් පෙළ ජයග්‍රහණයෙන් විශ්වවිද්‍යාල වරම් ලැබීමට අපේක්ෂා කරන ඔබ සැම සහභාගී විය යුතුම සම්මන්ත්‍රණයක් හැටියට මම තහවුරු කරන්න කැමතියි. මෙම සම්මන්ත්‍රණය පවත්වන්නේ Zoom ඔස්සේ මාර්ගගත ක්‍රමයට, ඒ කියන්නේ ඔන්ලයින්. ශම්මික සර්, දැන් මේ පාර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවක මේ සම්මන්ත්‍රණයට නොමිලේම සම්බන්ධ වීමට මූලික වශයෙන් කරන්න ඕනේ මොන වගේ දෙයක්ද? ඔබට මෙම සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත WhatsApp බටන් එක ක්ලික් කරන්න. ඊට අමතරව ඔබට පුළුවන් මැසේජ් බටන් එකක් දිස් වෙනවා නම් එයත් ක්ලික් කරන්න පුළුවන්. ඊට අමතරව කමෙන්ට් තීරුවේ සහ උඩ කැප්ෂන් එකේ තියෙන WhatsApp channel link එකට ගිහිල්ලා ඒ channel එක follow කරලා bell icon එක ඔබන්න පුළුවන්. Google form එක අනිවාර්යෙන් පුරවන්න. ඒ විට ඔබ මේ සම්මන්ත්‍රණයේ සමාජිකත්වයේ ගත්තා හා සමානයි. අපේ කාර්ය මණ්ඩලය ඔබට සියලු තොරතුරු දැනුම් දෙන්න බැඳිලා ඉන්නවා. ඒ වගේම මේ තිරයේ දිස් වෙන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් තබන්න. common general test ලෙස අප ඔබ වෙනුවෙන් සියලු තොරතුරු ලබා දෙන්නම්. එහෙනම් දිනය මතක තියාගන්න නොවැම්බර් 1 වෙනි සෙනසුරාදා හවස 7ට. යම් ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් උසස් පෙළ පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 30ට අඩුවෙන් ලකුණු ලබා ගත්තොත් ඒ ලකුණු අඩුපාඩුව ඔහුට හෝ ඇයට පසු අවස්ථාවක සකස් කරගන්න පුළුවන්ද? මේ තත්ත්වය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්ණායක ඇසුරෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කරන ලද සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට අදාළ විශේෂ කොන්දේසි පහතින් මම කියවන්නම්. හොඳින් අහගන්න. සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට 30ක් හෝ ඊට අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට අපොහොසත් වූ අපේක්ෂකයන් ඉසෙඩ්ඩගේ අනුව ඔවුන් යම්කිසි විශ්වවිද්‍යාලයක පාඨමාලාවකට මෙම අධ්‍යයන වර්ෂයේදී තේරීපත් වුවත් එම තේරීපත් වූ පාඨමාලාවේ ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් නොලබයි. ඒ කියන්නේ 30ක් ගත්තේ නැත්නම් විශ්වවිද්‍යාල වරම් අහිමි. එවැනි අපේක්ෂකයෙකු සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබීම සඳහා වූ අනුමත අවස්ථා 3ට, ඒ කියන්නේ A level
අපි කියන අවස්ථා 3ක් ලියන්න පුළුවන් විශ්වවිද්‍යාලයට යන්න. ඒ අවස්ථා 3ට යටත්ව පෙර අවස්ථාවකදී සපුරායත් නම් එය ප්‍රවේශය සඳහා සලකා බලනු ලැබේ. ඒ කියන්නේ ඔබට මේ අවුරුද්දේදී 130ක් පැන ගන්න බැරි වුණාට ඔබ සමහරට කලින් ශෛලිය එක A level කරලා 130 අභිබවා තියෙනවා නම් ඒ යොදා ගන්න පුළුවන් කියලාත් ඔවුන් සලකනවා. ඊළඟට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වන වැදගත් කරුණ තමයි සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 130කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට අපොහොසත් වූ අපේක්ෂකයන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබීම සඳහා අනුමත අවස්ථා 3ට යටත්ව ඉදිරි වර්ෂයකදී ඒ සඳහා පෙනී සිට එය සමත් වුවහොත් ඉසෙඩ් අගේ අනුව දැනට තේරීපත්ව සිටින පාඨමාලාවට ඉදිරි අධ්‍යයන වර්ෂයකදී හැදෑරීමට ලියාපදිංචි වීමට සුදුසුකම් ලබනවා. ඒ කියන්නේ ඔබ මේ වර්ෂයේ ගිහිල් ඉවර වෙලා උසස් පෙළ ලියලා පොදු පරීක්ෂණයට 130ට වඩා අඩු වුණොත් ඔබට ඊළඟ අවුරුද්දේදී පොදු පරීක්ෂණයෙන් 130 පන්නලා අරන් දීලා ඒ අවුරුද්දේදී තමයි ඔබ අපේක්ෂා කරන විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවට ඇතුළත් වෙන්න වෙන්නේ. එහෙනම් මෙන්න මේ කාලේ කාදැමීම කරගන්න එපා. අවංකව ඉල්ලන්නේ නොමිලේ පවත්වන සම්මන්ත්‍රණයට එකතු වෙන්න. නීතිඥ ශාම්මික වික්‍රමසිංහ හැටියට ඔබට වගකීමෙන් කියනවා අප මෙම පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ 130 නෙමෙයි 180ක් දක්වා ඒ කඩයිම පන්නන්න අපි කැප වෙලා අපේ ආචාර්ය මණ්ඩලයත් එක්ක කටයුතු කරනවා. එහෙනම් දිනය මතකයි නොවැම්බර් 1 වෙනි සෙනසුරාදා හවස 7ට ඔබ මා හමු වන බව මට ස්ථිරයි. එතකොට මේ සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය සකස් කරන ආකෘතිය මොකක්ද? ඒ වගේම මේකේ ලකුණු ලබා දෙන ආකාරය මේ සම්බන්ධයෙන්ුත් අපි කතා කරමු. සාමාන්‍ය පොදු පරීක්ෂණය common general test එක ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කාලය පැය 2යි. වර්ණ 5 බැගින් යුක්ත බහුවර්ණ ප්‍රශ්න 50කින් ප්‍රශ්න පත්‍රයේ සමන්විතයි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න ඕනේ. දෙනු ලබන උපදෙස් අනුගමනය කරමින් බහුවර්ණ පිළිතුරු පත්‍රයේ මත මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපිය යුතුයි. මෙම ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතය හා ස්වභාවය සාමාන්‍ය සම්ප්‍රජානනය දැනුවත් බව. ඒ කියන්නේ කාලීන සිදුවීම් ආශ්‍රිත තොරතුරු. ප්‍රශ්න 10ක් එනවා. හේතු දැක්වීමේ කුසලතා. ඒකට අපි කියනවා සංඛ්‍යාත්මක හා අවකාශමය තර්කණය ආදී ප්‍රශ්න 10ක් එනවා. ගැටලු විසඳීමේ කුසලතා ප්‍රාමාණික හේතු දැක්වීම ආශ්‍රිතව ප්‍රශ්න 15ක් එනවා. අවබෝධය හා sannivedana කුසලතා. එතනත් ප්‍රශ්න 15ක් එනවා. එකතුව ප්‍රශ්න 50යි. ඒතර අවසාන ලකුණු ගණනය කරන්නේ ඒ ප්‍රශ්න 50යි නිවැරදි එක පිළිතුරකට ලකුණු 2 ගානේ ලකුණු 100යි. අවම 30ක්වත් ලබා ගත යුතුයි. 30ක් ලබා නොගතහොත් ඔබ district first වෙන්න පුළුවන්. ඔබ island first වෙන්න පුළුවන්. ඔබට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. මතක තබා ගන්න මේ දුක විඳින පිරිසක් ඉන්නවා. ඒකයි අපි මේ කියන්නේ අවුරුද්දක් Tamanගේ ජීවිතේ ආපස්සට අඩිය තියන්නේ. ඇයි? මේ ඊටාම සරල ප්‍රශ්න පත්‍රයක්. ඒකින්ද එකතු වෙන්න අපිත් එක්ක සම්මන්ත්‍රණය අපි එක දවසෙන් පැය 3ක් 4ක් වෙනකොට මේ වැඩේ සාර්ථක කරලා දෙන්නම්. ජීවිතේ ගොඩ දමන ඒ තීර්ථ යාත්‍රාවට ඒ විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔබව ගොඩ කරවන්න තියෙන පොඩි හරි බාධාවක් වේද එය මෙම පොදු පරීක්ෂණය කියලා කවුරු හරි හිතනවා නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒ ජයග්‍රහණයේ මාවත සයින් ටුවන් කරන්න නීතිඥ ශාම්මික වික්‍රමසිංහ වගේම SW Law Education කාර්ය මණ්ඩලයත් අපි කටයුතු කරන්න සූදානම්. නොමිලේ පැවැත්වෙන මේ සම්මන්ත්‍රණයේ අතරතුර ඔබ නීතිඥවරයෙකු විදිහට ඒ වගේම නීති ප්‍රවේශ ගුරුවරයෙකු විදිහට පැහැදිලි කරන්නට අපේක්ෂා කරන සුවිශේෂී කරුණු මොනවාද? ඒ වගේම උසස් පෙළ S3කින් නීතිවේදී උපාධිය හෙවත් LLB සුදුසුකම ලබා ගන්න ආකාරය සහ නීති විද්‍යාල ප්‍රවේශය හරහා නීතිඥ වෘත්තියට පැමිණෙන ආකාරය පිළිබඳවත් අපි පැහැදිලි කරමු. දයාබර සිසු දරුවනි, එම සම්මන්ත්‍රණ දින ඉතාම කෙටියෙන් විනාඩි 10ක විතර කෙටි වේලාවකින් මම ඔබට පැහැදිලි කරනවා උසස් පෙළ විභාගය ලියලා ප්‍රතිඵල එනකල් නොසිට කොහොමද අපි law entrance LLB entrance සඳහා ඒ වැඩපිළිවෙල යොදාගන්නේ. ඒ කියන්නේ A level S3ක් ඔබට ලබා ගත හැකියි සිතේ නම් ඕනම විෂය ධාරාවකින් අපිත් එක්ක එකතු වෙන්න. A level වලින් පසුව LLB උපාධියක් කරා ගෙන යාමේ වගකීම බාර ගන්නවා. ඒ වගේම නීති විද්‍යාල ප්‍රවේශය law college entrance සඳහා ඇත්තම කියනවා නම් ඔබට ඒ විභාගයටත් මුහුණ දීමට අවශ්‍ය වටාපිටාව කවරක්ද, මූලික සුසුකම් කවරක්ද මේ කෙටි කාලයකින්
අවුරුදු 3කින් වගේ කෙටි කාලයකින් නීති විද්‍යාලයේ විභාග අවසන් කරලා මාස 6ක උසාවි පුහුණුව ලැබලා කොහොමද නීතිඥ වෘත්තියට එන්නේ උසස් පෙළ සමත් ළමයින්ට මේ විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන නීති විද්‍යාල ප්‍රවේශය කොහොමද අපි ලියන්නේ උසස් පෙළ ප්‍රතිඵල එනකල් ඉන්න එපා අපිත් එක්ක එකතු වන්න ඒ සම්බන්ධයෙන්ුත් අපි එදාට මේ පොදු පරීක්ෂණ සම්මන්ත්‍රණයේදී විනාඩි 10ක් අරගෙන දැනුවත් කරන්නම් LLB entrance law college entrance මෙවැනි විභාග හරහා ඔබව නීතිඥ වෘත්තියට ගෙන යාමේ වසර 20කට වැඩි අධ්‍යක්ීම් සහිත නීතිඥවරු 2000කට වැඩි සමාජගත කරපු ගුරුවරයෙක් හැටියටත් ආයතනයක් හැටියටත් අප බැදී සිටිනවා ඔබට මේ කරුණු කාරණා එළිදරව් කිරීමට. එහෙනම් දිනය නොවැම්බර් 1 වෙනි සෙනසුරාදා හවස 7ට ඔබ මා හමු වන බවට ස්ථිරයි. සියලු දෙනාට ජය වේවා.